කොහොමද ඉතින්? සුබ දවසක් වේවා. අපි අද ආව හේනට. හේනේ ඉන්නේ දැන්. හේනේ වාඩියක් තියෙනවා. වාඩිය ඇතුළට ගිහිල්ලා අපි කතා කරමු. අදත් වහී නේ බා. ඊයේ නම් වැස්සා කියන්නේ පුදුම වැස්සා. ඒකෙන් තමයි මේ පැල ටික පොඩ්ඩක් පොඩ්ඩක් ආවේ. මේ අදත් වහින්න වගේ තමයි හදන්නේ. වැස්සොන් නම් හොඳයි බා. මේ ඉන්නේ වාඩියේ ඉන්න ආරක්ෂකයා. කලු. කලු එන්න. වඩේරුම් ගහ බේර ගන්න බැරි මේ පණුවුන්ගේ ඉන්නේ. එන්න පණුව. මේ මන් දන්නේ මොනව කරනවද කියලා හිතා ගන්න බැහැ. ගොවිතැනක් කරන්න යනකොට මොකක් හරි හානියක් මේ පණුවුන්ගේ. බඩේරුම් ගස් ටික නම් බේර ගන්න බැහැ මොන්ටරුන්ගේ. ඔන්න යාළුවනේ අපේ පුංචි වාඩිය. හොඳයිද බලන්න. යන්න ඕන වාඩිය පැත්තට. මොනවා ටිකක් යන්නවත් ඕන නේද? දැන්නම් බඩි කිනේ හොඳට. කේතලේ නලිපේ තියලා තියෙන වතුරත් උණු වෙලා තේ බොනවද දැන්? තවලට කන්නත් ඕන. දැන්නම් බඩි කිනේ. තවලට දෙල් ටිකක් තියෙනවා දෙල් ටික තම්බ ගන්නවා. දෙල් ටික තම්බලා පොල් සම්බෝලෙකුත් හදමු. හදලා කමු. ඔතල තමයි වැඩි කරගන්න තියෙන්නේ. දැන් නම් මචං දෙල් ටික කපා ගත්තා. දෙල් ටික හට්ටියට දාගත්තා. වතුර ටිකක් දාගත්තා. මචං වතුර ඇති වේද මේ? ලුණු ටිකකුත් දාගමු. ඔන්න මචං එහෙනම් මේ දෙල් ටිකක් දුන්න ලිපේ තියුවා. දැන් හරි පොල් ගෙඩිය දෙලි ගහ ගන්නත් ඕන. දැන් මචං පොල් කෑලි ටික කපා ගන්නවා. ලුණු ටික දා ගන්නවා. මිරිස් ටික දා ගන්නවා. ගම් මිරිස් ටික දා ගන්නවා. ගොරකයි ලුණුයි දා ගන්නවා. සුදු ලුණු ටිකක් දා ගන්නවා. තක්කාලි ගෙඩි දෙක පුච්ච ගන්න. රෝල කෑල්ලක් පුච්ච ගන්න ඕනේ. තක්කාලි හොද ගන්න. ඔන්න මචං තක්කාලිත් දැම්ම. කරවල කෑල්ලක් දාගත්තා. දැන් මචං කොටා ගන්නවා. සම්බෝල නම් කොටා ගත්තා. දෙහි ටිකක් දා ගන්නවා. දැන් මචං සම්බෝලේ අපි ගෙහෙල් කොට දා ගන්නවා. දැන් නම් මචං දෙල් ටික තැම්බීගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මචං දෙල් ටික බාන්න හදන්න. හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මචං දෙල් කාලි ටික බෙදා ගන්න හදන්නේ මේ. ගෙහෙල් කොටේ උඩින් තියාගන්න. ඔන්න මචං අපි දෙල් කන්න හදන්නේ. බලමු කාලා. ඔයාලා කනවද? මරුබා. සුපිරිම රහ. දෙල් කෑවට පස්සේ මාර නිදිමතක් නෙදී. පොඩ්ඩක් කාන්සි වෙන්නත් ඕන. මචං වහින්න හදන්නේ. සුපිරි. මෝ ගොරෝගනත් එනවා. අද නම් වැස්සොත් නියමයි බා. සුපිරි වැස්සොත් නම්. වෙන්න පටන් ගත්තා. මෙච්චර දෙයක්ද වහින එක. බලන්න ලස්සන කොහමද කියලා. සුපිරි වැස්සක් වහින්නේ. නියමයි. අවදවසක වාඩියකදී හමු වෙමු. එන යාළුවන්ට බුදු සරණයි.
දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න